BYD Atto 3 Insider නාලිකාවෙද අපි ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. ලංකාවේ ඉතා ජනප්‍රිය BYD Atto 3 රථ ගැන සියලු දේ දැනගන්න. එන්න අපිත් එක්ක එකතු වන්න. BYD Atto 3 වාහනයක් ගන්න හැම කෙනෙකුටම ඉස්සෙල්ලම එන ප්‍රශ්නය තමයි තෝරගන්න ඕන advanced standard කියන version එකද නැත්නම් මිලෙන් වැඩි superior extended version එකද කියන එක. අද අපේ වීඩියෝ එක ඒ ගැන. මේ වාහන දෙක සංසන්දනය කරනකොට තියෙන ප්‍රධානම වෙනස්කම තමයි මේවායේ එන බැටරි ධාරිතාව. superior version එක advanced version එකට වඩා කිලෝවොට් 20ක වැඩි බැටරි ධාරිතාවකින් සමන්විත වන නිසා වැඩිපුර කිලෝමීටර් 70ක දුරක් යෑමට හැකියාව තිබෙනවා. බැටරියේ විශාලත්වය වෙනස් වීම නිසා වාහන දෙකේ බරත් කිලෝ 70කින් වෙනස් වෙනවා. නමුත් මේ වැඩිපුර බලපාන කරුණක් නම් නෙමෙයි. අපිට superior වාහනයක් advanced වාහනයකට වඩා ටිකක් ඉක්මනින් fast charging කිරීමේ හැකියාවක් තිබෙනවා. fast charging අවස්ථාවකදී advanced version එකට කිලෝවොට් 70ක් දක්වා current එකකුත් superior version එකට කිලෝවොට් 88ක් දක්වා current එකකුත් එකවර ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. BYD සමාගම විසින් සඳහන් කරන ආකාරයට advanced version එකට කිලෝමීටර් 410කුත් superior version එකට කිලෝමීටර් 480ක දුරකුත් ගමන් කළ හැකියි. නමුත් සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික වාහනයක අපි බය නැතුව යන්න පුළුවන් දුර වෙන්නේ සමාගම විසින් සඳහන් කරන අගයන්ගෙන් 80ක දුරක්. ඒ කියන්නේ advanced වාහනයක නම් කිලෝමීටර් 310කුත් superior වාහනයක නම් කිලෝමීටර් 380කුත් වගේ දුරක්. මේ වාහන දෙකටම එන්නේ කිලෝවොට් 100ක එක හා සමාන බලයක් තියෙන මෝටර් දෙකක්. මෙමගින් ඔබට පැයට කිලෝමීටර් 0 සිට 100 දක්වා තප්පර 10.1ක කාල සීමාවකින් ගමන් කරන්න පුළුවන්. මේ අගය ඔයගොල්ලන් දන්න Peugeot 3008 වගේ වාහනයක තිබෙන බලය හා සමානයි. BYD සමාගම විසින් මෙම වාහනය බොහෝ රටවල් වල කිලෝවොට් 150ක වැඩි බලයක් සහිත කිලෝමීටර් 0 සිට 100 දක්වා තප්පර 7.3ක වේගයකින් ගමන් කළ හැකි මෝටරයක් යොදා නිෂ්පාදනය කොට බෙදා හැරීමක් සිදු කරනු ලබනවා. නමුත් දැනට ලංකාවේ BYD නියෝජිත සමාගම හරහා අපිට මෙය ලබා ගැනීමට අවස්ථාවක් නැහැ. ලංකාවේ BYD Atto 3 රථයක් වර්ණ 4කින් ලබා ගන්න පුළුවන්. ඒ කළු, සුදු, අලු හා නිල් කියන වර්ණ වලින්. වෙනත් රටවල මීට අමතරව රතු සහ කොළ වර්ණයෙන්ුත් BYD Atto 3 රථ ඔබට දැක ගන්න පුළුවන්. මෙම රථ දෙකේ ඇතුළත වැඩි කළු වර්ණයෙන් හා එක හා සමාන විදියට නිර්මාණය වී තිබෙනවා. මේ වාහන දෙකේ අපිට එළියෙන් දකින්න පුළුවන් එකම වෙනස්කම තමයි ටයර් වල තියෙන සයිස් එක හා වර්ගය. superior වාහනයක අපිට දකින්න ලැබෙන්නේ අඟල් 18ක Continental Eco Contact 6Q කියන වර්ගය. ඒ වගේම advanced වාහනයක අපිට දකින්න ලැබෙන්නේ අඟල් 17ක Hankook Ion Evo S කියන ටයර් වර්ගය. සංසන්දනාත්මකව බැලුවොත් Continental Eco Contact කියන්නේ විශේෂයෙන් වැඩි උෂ්ණත්වයක් හා බරක් දරාගත හැකි මිලෙන් වැඩි ටයර් වර්ගයක්. Hankook Ion Evo S තරමක් බර අඩුවෙන් දරා ගන්න පුළුවන් නමුත් ඉලෙක්ට්‍රොනික වාහන සඳහාම නිෂ්පාදනය කරනු ලබන ටයර් වර්ගයක්. වාහන දෙකේ ඇතුළත ෆීචර් සංසන්දනය කරන විට දකින්න ලැබෙන ප්‍රධානම වෙනස්කමක් තමයි sound system එක. superior වාහනයක අපිට BMW, Volvo, Rolls-Royce වාහනවල භාවිතා කරන ස්වීඩනයේ නිෂ්පාදනයක් වන Direct වර්ගයේ ස්පීකර්ස් 8කින් සමන්විත HD sound system එකක් ලැබෙනවා. advanced වාහනයක නම් ලැබෙන්නේ ස්පීකර්ස් 6කින් සමන්විත sound system එකක්. ඒ වගේම superior වාහනයක අපිට කැමති ආකාරයකට වෙනස් කරගත හැකි වර්ණ වලින් සමන්විත RGB dynamic mood lighting system එකක් හා උෂ්ණත්වය අධික අවස්ථාවකදී වටින ventilated front seats දෙකක් ලැබෙනවා. ආරක්ෂාව පැත්තෙන් බැලුවොත් මෙහි තියෙන එකම වෙනස්කම තමයි superior වාහනයක වැඩිපුර එන driver far side airbag එක. ඊට අමතරව superior වාහනයක ඔබට ඉලෙක්ට්‍රොනිකව කී එක හා බටන් ආධාරයෙන් ක්‍රියාත්මක කළ හැකි one touch tailgate එකක් ලැබෙනවා. මේට අමතරව වාහනේ ඇතුළත තියෙන සියලුම features මේ වාහන දෙකේම එක හා සමානයි. මේ features මොනවද කියලා වැඩිදුර දැනගන්න අපේ channel එකත් එක්ක දිගටම subscribe කරලා රැඳී සිටින්න. ඉතින් මේ ඔක්කොම කරුණු සලකා බලනකොට ප්‍රධාන වශයෙන් මේ වර්ග දෙක වෙනස් වෙන්නේ කරුණු 8ක් පදනම් කරගෙන. ඒ කරුණු මේ විදිහට සාරාංශ කරලා අපිට ඔයගලන්ට පෙන්වන්න පුළුවන්. ඒ වගේම BYD ආයතනයේ ලංකාවේ නියෝජිත ආයතනය විසින් පළ කරන ලද අද පවතින මිල ගණන් තමයි මේ තියෙන්නේ.
ඉතින් ඕගොල්ලෝ හිතන්නේ ලක්ෂ 21 වැඩිපුර දීලා සුපීරියර් එකකට යනවද නැත්නම් ඇඩ්වාන්ස් එකකට යනවද? කියන්න ඔබේ අදහස් අපිත් එක්ක. එහෙනම් ආයි මේ වගේ වීඩියෝ එකක් අරන් ළඟදිම අපි හමු වෙමු.